ප්‍රදීප් කොහොමද? ඔව් මම ඉතා හොඳින් ඉන්න. හොඳින් ඉන්නත් දිනේෂ්. ඔයාට මේ කොහොමද? ඉන්ටර්විව් එක අහන කට්ටියට මගේ නම දිනේෂ් පලිපාන. මේ මගේ යාළුවා ප්‍රදීප්. මම ඩොක්ටර් කෙනෙක් සහ ලෝයර් කෙනෙක්. මටයි ප්‍රදීප්ටයි සුසුම්නාවේ තුවාලයක් තියෙනවා. ස්පයිනල් කෝඩ් ඉන්ජරි එකක් තියෙනවා. අපි දැන්නම වීල්චෙයර්ස් පාවිච්චි කරනවා. අපි අද කතා කරන්නේ ප්‍රදීප් ඔබ ස්කූබා ඩයිවිං සහ ස්නෝකලිං වලට කැමති. ඒක ගැන අපිට ටිකක් කියන්න පුළුවන්ද? ඔව් මම කියන්නේ ඉස්සෙල්ලා මම තමයි ප්‍රදීප් හේවයිතාන. මම ඉන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ. අපි දෙන්නට ඒ කියන්නේ සුසුම්නා ආබාධිත දෙන්නේ අපි දෙන්නම වීල්චර් වල ඉන්නේ. මම ඒ කියන්නේ පිහිනීමයි ස්කුබා ඩයිවිනුයි ඊට පස්සේ මම කරනවා ස්නෝකලින්. ඒ තුනම කරනවා. සාමාන්‍ය මම වීක් එකකට ඒ කියන්නේ හැම සුමානෙම දෙපාරක් යනවා පීනන්ඩ අපේ ගේ ගාව තියෙනවා ස්විමින් පූල් එකක්. එකට මම යනවා. ඒ අතරේ මම මේ ස්නෝකල් කරන්න මුහුදට යනවා. ඒක තියෙන්නේ ඒ කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ එතෙන්ට කියන්නේ පියොමරිස් කියලා ප්‍රදේශයක් පෝට් පිලිප් බේ එකේ තියෙන්නේ. එතනට කියන්නේ රිකර්ඩ්ස් පොයින්ට් කියලා. එතන වීල්චර් ඇක්සස් ඔක්කොම තියෙනවා. එතෙන්ට තමයි මම යන්නේ ස්නෝකලින් කරන්න මොහොතට. කොහොමද ඒක පටන් ගත්තේ ප්‍රදීප්? ඒක මම ඔස්ටින් හොස්පිටල් එකට සාමාන්‍යයෙන් මේ එනවා ස්වෙච්ච කරන්න. එහෙ තියෙනවා මේ ඒ කියන්නේ අපි වගේ වීල්චර් වල ඉන්න අයට ඒ දින රීහැබ් එකට යනවා ඕස්ටින් එකේ. ඒකට ගියාම ඒකේ ඉන්න අය මට කියලා දුන්නා එක දවසක් මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. ඒකේ තියෙනවා පූල් එකක්. ඒකට ආවා එනකන් කට්ටියක් ඇවිල්ලා අපිට පෙන්නවා ඉස්සෙල්ලා මෙන්න මෙහෙම තමයි ස්කුබා ඩයිවිං කරන්නේ ස්නෝකලින් කරන්න කියලා. මාත් ඊට පස්සේ එයාලගේ විස්තර ටික අහලා එයාලගේ Facebook එකට ගිහිල්ලා ඒකේ තියෙන විස්තර ටික ඔක්කොම බලලා මම ඊට පස්සේ එයාලත් එක්ක ඒ කරන්න මේ ඒ කියන්නේ ස්ටාර්ට් කරා මීට අවුරුදු 5කට වගේ ඉස්සෙල්ලා. ඕකේ. සුසුම්නාව ආබාධයට ඉස්සල ඔබ මේ වගේ දෙයක් කරාද? නෑ මම කරලා නෑ. ඕකේ. බීච් එකට යන්න, ස්නෝකල් කරන්න, ස්කූබා ඩයිව් කරන්න ඒක කොහොමද කරන්නේ? කොහොමද බීච් එකට යන්නේ? කොහෙද පාක් කරන්නේ? ඒ පාවිච්චි කරන ස්නෝකල් එක එහෙම මොනවා හරි වෙනස් ඉක්විප්මන්ට් පාවිච්චි කරනවද ඔබ? නෑ ඒ තියෙන ඔක්කොම හැම දෙයක්ම සාමාන්‍ය අය පාවිච්චි කරන දේවල්ම තමයි එතන ඔක්කොම ටික තියෙන්නේ. එකම දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපිව ගෙනියන්න පුළුවන් වීල්චර් එකක් තියෙනවා. ඒකේ තියෙන විශාල රෝද තියෙනවා. ඒකේ අපි වාඩි වුණාට පස්සේ එතන ඉන්න කෙනෙක් ඕන පුෂ් කරගෙන අපිව ගෙනියනවා. රෑම්ප් එකක් තියෙනවා කෙල්ලින්ම මහ මුහුදට යන්න. ඊට පස්සේ ඒකේ ගිහලා ඒකේ අපි යනවා සාමාන්‍යයෙන් මීටර් 10ක් 15ක් අපි යනවා මුහුදේ. ඒ ගිහලා අපේ සාමාන්‍යයෙන් එතන අඩි 2ක් වගේ මේ සාමාන්‍ය මේ මුහුදු වතුර තියෙන ගානට ගියපුවම අපිට තියෙන හිමීටම අපි අර එන්න කියන වීල්චර් එකෙන් අහමුදට යනවා. ඊට පස්සේ මේ එතන ඉන්න අපිත් එක්ක එනවා එක්කෙනෙක් එනවා.
එයා එක්ක මම ස්නෝකල් කරන්න පටන් ගන්නවා. ඒක තමයි තියෙන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා අපි ඒ කියන්නේ මේ එන එක ස්ටාර්ට් කරනකොට අපි කරන්නේ අපි අ, ඒ එන එකනේ ෆ්ලෝ එකට බැහැලා එතන ෂීට් එකක් දාලා ෂීට් එක උඩට වෙලා අපේ ඔක්කොම ඇඳුම් මාරු කරගන්න ඕන. ඒකල ඊට පස්සේ එයාලා අපිට සූට් එකක් දෙනවා. ඇඳගන්න වෙට් සූට් එකක්. ඒක අපි ඇඳ ගන්න ඕන. මේ එතෙන්දී ඉතින් මම කෙයාර කෙනෙක් එක්කගෙන යනවා මෙහි යනකොට. ඒ වගේම මේ එතන ඉන්නවා කෙයාරස්ලා අපිට හෙල්ප් කරන කට්ටිය ඉන්නවා ඔක්කොමලා. එයාලත් එක්ක එකතු වෙලා අපි එන්නේ කිට් එක වෙට් සූට් එක ඇඳ ගන්නවා. ඊට පස්සේ ෂූස් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන අත් දෙකට දාන්න ෆින් එකක් තියෙනවා. එන්නේ එක ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. එන්නේ කිනුයි අපි යන්නේ ඉස්සරහට ස්නෝකල් කරනකොට. ඊට පස්සේ අපි ස්නෝකල් එක දාගෙන අපි කරන්නේ හිමීටම කාගේ හරි ආධාරයෙන් අපි අර එයාලා දෙන වීල් චෙයාර් එකට අපිට පස්සේ හිමීටම එන්න එකට ගොඩ වෙලා ඊට පස්සේ ඒකේ ඉන්න කෙනෙක් මම අර ඉස්සෙල්ලා කිව්පු රෑම්ප් එක දිගේම අපිව ගිහින් දානවා මුහුදට. ප්‍රදීප ඔබ වාහනයක් ඩ්‍රයිව් කරගෙනද යන්නේ එතනට? ඔව්. පාකින් එහෙම ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. පාකින් ඔක්කොම තියෙනවා එතන. ඒ කියන්නේ හැමදේම මේ එතන පාකින් වගේම මේ එතන තියෙනවා බාත්රූම් එකක්. අපිට පුළුවන් ඒ කියන්නේ මහමුහුදට ගිහිල්ලා ස්නෝකල් කරලා හරි ස්කුබා කරලා හරි අපි ආවට පස්සේ අපි අර ආයෙත් අර කියපු මේ චෙයා එකට මම ආපහු මේ උඩට ඇවිල්ලා ඒක දිගේම ගෙනල්ලා එතන දිනවා බාත්රූම් එක. බාත්රූම් එකේ ඔක්කොම තියෙන හොට් වෝටර් ඔක්කොම තියෙනවා. අපිට පුළුවන් චේන්ජින් කරන්න. ඒ කියන්නේ ඇඳුම් මාරු කරන්න ඔක්කොම එතන තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ හැම පහසුකමක්ම තියෙනවා. පාකින් තියෙනවා. ඔක්කොම තියෙනවා. ඔබ කිව්වා අත දෙකේ ෆින්ස් දෙකක් දානවා කියලා නේද? ඔව්. ඒකෙන් තමයි පීනන්නේ. ඔව්. කොහොමද ඒක දැනෙන්නේ? මම දැන් අවුරුදු 15ක් මහමුහුදට ගිහිල්ලා මට අමතකයි කොහොමද කියලා. ඒක මාර ලස්සනයි. ඇත්තටම අපිව එක්කගෙන යනවා මහමුහුදේ. ඒ කියන්නේ සෑහෙන ඈතකට අපිව එක්කගෙන යනවා. ගියාම අපි ඉන්නේ එහා පැත්ත හැරිලා අපි අර මාස්ක් එකක් දාලා ඉන්නේ ෆින් එකක් දෙකෙන් යනවා. එතකොට එතන එනවා ස්විච් ආවෙන් මේ එතෙන් එනවා අපිත් එක්ක මේ ස්කුබා කරන කට්ටිය. ඒ ඔක්කොම ස්විච් ආවෙන් ඉන්නේ. දැන් මාත් එක්ක එක්කෙනෙක් ස්කුබා මේ ඒ කියන්නේ ස්නෝකල් කරනකන් එක්කෙනෙක් ඉන්නවා ඉස්සරහින් මගෙන් පීනනවා. ආයෙ කෙනෙක් එනවා මගේ පිටිපස්සෙන් එනවා. ඒ කියන්නේ එන්නේ දෙන්න සම්පූර්ණයෙන්ම අර ජර්නි එක මම කරනකම් ඒ කියන්නේ මං ඒ පීනලා එතන මම පීනනවා ඒ වගේ දවසකට සාමාන්‍ය විනාඩි 45ක් වගේ එන්නේ ටිකේ එයා යනවා එන්නේ දෙන්න ඉන්නවා මාත් එක්ක මොකක් හරි මොහොතක මට උස්ම ගන්න මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එයාලා ටක් ගාලා හෙල්ප් කරනවා මට. එන්නේ දෙන්නත් එක්ක යනවා. එහෙම ස්නෝකල් කරනකොට දිනේෂ් අපිට පේනවා එන්නේ කියන්නේ එතන ඉන්නවා ෂාක් ඉන්නවා එයාට කියන්නේ කෝඩ් ජැක්සන් ෂාක් කියලා. එන්නේ කියන්නේ පොඩි ෂාක් කියන්නේ චූටි එක එයාගෙන් කිසිම අපිට හානියක් නැහැ. එන්නේ වගේ ගොඩක් ඒවා ඉන්නවා. එක එක જાතියම මාළු පේනවා. මාර ලස්සනයි දිනේෂ් ඒක. ඒ කියන්නේ කියන්න බැරි ලස්සනක් එතන. ඒක නම් හරිම ලස්සනයි. ලස්සනයි දිනේෂ් ඇත්තටම. ප්‍රදීප්ට කවදාවත් බය හිතෙනවද? නෑ එන්නෙම හිතෙන්නේ නැත්තේ අර මාත් එක්ක යන දෙන්න. එයාලා පොඩි දවසෙන් ඉඳලම අහමුදෙම ඉන්න අය. කියන්නේ ස්කුබා කරනවා ස්නෝකලින් කරනවා එයාලට හොඳට පේනන්න පුළුවන් එන්නේ දෙන්න ඉන්නේ ඉඳන් මට 100% ෂුවර්.
මොකද එන්නේ දෙන්නම් ආව ටක් ගාලා ඒ කියන්නේ අපිට මේ කියලා දෙනවා එන්නේ කියන සිග්නල් වගේක් තියෙනවා. අපි ඇතුළේදී මහමුදේ ඇතුළේ ඇල් වතුරට මේ කියන්නේ මහමුදට බැස්සට පස්සේ මොකක් හරි ප්‍රශ්න ඒ කියන්නේ ප්‍රශ්නයක්ද හුස්ම ගන්න අමාරුද ආය යන්න ඕනද මට ආය උඩට මොකක් හරි කියන දේවල් ඒ කියන්නේ ඕකේද කියලා එක එක අපිට කියලා දෙන හෑන්ඩ් සිග්නල්ස් වගේ. එයාලා සාමාන්‍යයෙන් විනාඩි 5න් 5ට එන්නේවා එයාලා අතින් මේ මයින් අහනවා. එන්නේ කියන්නේ ඕකේද ඔයාට තව දුර යන්න ඕනද කොහොමද එන්නේම කියලා අහන ඉඳලා ඉතින් නෑ එන්නෙම තේරෙන්නේ නෑ එහෙම එකක් මොකක්වත්. මුහුද යට වෙන ලෝකයක් වගේ නේද? ඕ එන්නේ එක මාත් ඔයාට කියන්නේ ජීවිතේ එක සැරයක් හරි කරලා බලන්න. ඒ කියන්නේ ඇත්තටම එහෙම ගියාට පස්සේ අපිට ඒ කියන්නේ වාහන සද්දයක්වත් නැහැ. කිසිම කෙනෙක්ගේ එන්නේ සද්දයක්. ඒක නිකන් මට තේරෙන්නේ නිකන් කිසිම කෙනෙක්ගෙන් අපිට හානියක් නැහැ. සම්පූර්ණ මූද අපිට පේන්නේ මාළු විතරයි. ඒ කියන්නේ පුදුමාකාර ලස්සනයි ඇතුළ. ඒ කියන්නේ පොඩි මාළු ඉන්නවම ඒ කියන්නේ විශාල මාළු ඒකේ තියෙන ලස්සන තමයි ඒනම මාළු කිට්ටුවට එනවා. ඒ කියන්නේ කිට්ටුවට ඒ කියන්නේ අපිට යාළුව මොනවත් කරන්න බෑ. අල්ලන්න බෑ. ඉන්නේ උනාට කිට්ටුවට ඇවිල්ලා ඔහේ ඉන්නවා. එන්නේ වගේ ඇතුළ මාර ලස්සනයි. අනිත් එක තමයි අපිට එහෙම ඉන්නකොට අර ඒ කියන්නේ අහමූදේ අර හංකින වෙට් සූට් එකක් දාගෙන ඉන්නකොට ෆ්ලෝට් වෙනවනේ අපි. එතකොට අපි මේ වීල් චෙයාර් එකේ ඉන්නකොට තියෙන බෑක් පේන් එකක්වත් මොකක්වත් තේරෙන්නේ නැහැ අපිට. අන්න ඒකත් එන්න එකත් හොඳ දෙයක්. ඊට පස්සේ තමයි කිසිම සද්දයක් ඇහෙන්නේ නැති වුණාම නිකන් අපිම නිකන් පාළු ලෝකයකට ගියා වගේ. ඒ කියන්නේ පේන් එක නෑ වීල් චෙයාර් එකේ ඉන්නකොට තියෙන දේවල් අපේ ඇඟේ අමාරු මොනවත්ම තේරෙන්නේ නැහැ. වෙනම ලෝකයක් ඒක. හරිම ලස්සනයි. ඒකම ඔව්. මම ඒකයි අහගෙන ඉන්න අයට කියන්නේ ඒ කියන්නේ වීල් චෙයාර් එකක ඉන්නවා කියලා හිතන්න එපා. අනිත් එක මෙහි ඒවට හැම දෙයක්ම හැම පහසුකමක්ම තියෙනවා. දැන් ඔයාලට මම කියන්නේ ආවේ ගෙනියන අයට මම ඒවා ඔක්කොම ෆ්‍රීනේ අපිට. එන්නේ කියන්නේ වෙට් සූට් එකත් ෆ්‍රී හම්බ වෙනවා. හැම දෙයක්ම ඒ කියන්නේ හැම දෙයක්ම ෆ්‍රී අපිට දෙනවා. එකම දේ තමයි අපි ස්වේච්ඡාවෙන් යා යුතුයි ඒවට. ගිහලා එන්ජොයි කරන්න ඕන. ඒක තමයි තියෙන්නේ දිනේෂ්. ප්‍රදීප් බොහොම ස්තුතියි මේ ලෝකේ අපිට පෙන්වුවට. අපේ මේ ඉන්ටර්විව් එක අහන අයට මේ වගේ දෙයක් try කරන්න කැමති නම් ඔබට තියෙනවද මොනවා හරි කියන්න websites තියෙනවද මොනවා හරි organizations තියෙනවද කොහොමද අපේ මේ අපේ දැන් කතා කරපු දේවල් ස්නෝකලින් සහ ස්කූබා ඩයිවිං කැමති නම් try කරන්න ඔබට තියෙනවද වෙබ්සයිට් එකක් ඒගොල්ලන්ට බලන්න පුළුවන් නැත්නම් ඕගනයිසේෂන් එකක් කෝල් කරන්න කොහොමද අපි අහන කට්ටියට මේක try කරන්න පුළුවන්? ඔව් දිනේෂ් එකම දැන තමයි දැන් මාත් එහෙම තමයි යාලා වඳුරගත්තේ disabled divers association කියලා ඊට පස්සේ Google කරපුවාම එයාලගේ Facebook එකට යන්න පුළුවන්. ඒකේ තියෙන contact numbers ඒවා ඔක්කොම තියෙන විස්තර තියෙනවා එතන. එන්නෙම තමයි මේ ඊට පස්සේ එයාලට කතා කරලා අහන්න ඕන කීවෙන්නද තියෙන්නේ. එහෙම කිව්වහම පුළුවන් ඉතින් යන්න. මේ එයා contact කරගන්න පුළුවන් දිනේෂ්. Okay. වෙන මොනවා හරි දේවල් තියෙනවද ප්‍රදීප් අපි කියන්න? ඕ ඇත්තටම මම කියන්නේ දිනේෂ් මෙහි එන්නේ කියන්නේ වික්ටෝරියාවේ එන්නේ වගේ ඕස්ට්‍රේලියාවේ හැමතැනම අම්මා කියන විදිහේ ස්කුබා කරන්න පුළුවන් ස්නෝකලින් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඇත්තටම මේ දැන් ඒ එන්නේ කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තේ ගත්තාම
එහෙ තියෙන සෙන්ට් කිල්ඩා බීච් එකේ ඊට පස්සේ බ්‍රයිටන් බීච් එකේ ඊට පස්සේ ෆ්‍රැන්ක්ස්ටන් වල තියෙනවා. එහෙ තියෙන හැම තැනකම තියෙනවා මේ වගේ අපි වගේ ආබාධිත අයට ස්නෝකල් කරන්න හරි ස්කුබා කරන්න හැම පහසුකමක්ම තියෙනවා. මම කියන්නේ හැම කෙනෙක්ම එන්නේවට සහභාගී වෙන්න. මේ දේවල් ඔක්කොම කරන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි දෙයයි. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google කරන්න. එතකොට ඔයාලට ඔක්කොම විස්තර ටික හොයාගන්න පුළුවන්. මම කියන්නේ ගෙවල් වල මේ ඉන්න එපා හැම පහසුකමක්ම තියෙනවා. හැම පහසුකමක්ම එයාලා ගන්නම මම හැමෝගෙම ඉල්ලන්නේ අඩුම ගානේ ඒ කියන්නේ ස්කුබා කරන ටිකක් අමාරු වැඩක්. ඒ කියන්නේ එන්නකට බය නම් මම කියන්නේ ඕනම කෙනෙක්ට පුළුවන් ස්නෝකල් කරන්න. කරන්න එන්න බලන්න. එතකොට ඔයාලට තේරෙයි ඒ කියන්නේ අහමුදේ පහයනකොට ඒ කියන්නේ පේන්න එක නෑ. ඒ කියන්නේ හරිම ඒ කියන්නේ වෙනම ලෝකයකට එන්න කියලා. දිනේෂ්. ප්‍රදීප් අපි දෙන්නට කතා කරන්නේ ගොඩක් හැබැයි මේ වගේ කතා කරන්න මට ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ දිනේෂ්. යන්න.